හරි හරි පුතා අපි මේ කතා කරන්නේ අලුත් පාඩමක් තමයි කතා කරන්න හදන්නේ මේ පාඩම ගත්තොත් එහෙම මේ පාඩමේ දායකත්වයේ සෙකන්ඩ් ටර්ම් ටෙස්ට් එකට නම් ලොකුටම ප්‍රශ්න සම්පූර්ණ රචනා ප්‍රශ්නයක් අහනවා එතකොට ඕලෙල් එක්සෑම් දායකත්වයේ ගියොත් එහෙම ඕලෙල් එක්සෑම් එකට පුතා මේකෙන් ලකුණු 5ක් විතර මේ පාඩමෙන් එනවා අනේ මේ පාඩමෙන් ලකුණු 5ක් විතර එනවා. ඉතින් මේ පාඩම හොඳට අහගන්න. මොකද හේතුව මේ පාඩම මාර වැදගත් පාඩමක් කියලා තමයි කියන්නේ. හරිනේ. හරි. එහෙනම් පුතා පාඩයේ මාතෘකා ලියා ගන්න. තාර්කික ద్వාර සමග බූලිය බීජ තර්කය. තාර්කික ద్వාර සමග බූලිය බීජ තර්කය. ඉංග්‍රීසි මීඩියම් ලියා ගන්න. logic gates logic gates with boolean functions logic gates with boolean functions logic gates with boolean function හරි ඉතින් මේකේ MCQ තුනක් අහනවා ඕලෙල් එක්සෑම් එකට සහ එසේ පේපර් එකේ ලකුණු දෙකක් අහනවා එන තමයි ලකුණු 5 හැදෙන්නේ මේ පාඩමේ සෙකන්ඩ් ටර්ම් ටෙස්ට් එකේ ලොකුටම ප්‍රශ්න අහනවා ඒකෙන්ද හැමෝම මේ පාඩම උඩට ඔළුවට දාගන්න ඕනේ මම පළවෙනි වීඩියෝ එකෙන් ලොජික් ගේට්ස් උගන්වන්නේ නැහැ මුලින්ම මේ ලොජික් ගේට්ස් කොහෙද පාවිච්චි කරන්නේ ලොජික් ගේට්ස් කියන්නේ මොකද්ද ඒ පොඩ්ඩ මම පළවෙනි වීඩියෝ එකෙන් දානවා පුතා ලොජික් ගේට්ස් තාර්ක දර්ශමක මූලික විච්ච තර්කය පාඩේ මාතෘකා ලියාගත්ත නේද හරි මොන වගේ තැන් වලටද ලොජික් ගේට්ස් යූස් කරන්නේ මොන වගේ තැන් වලටද අපි ලොජික් ගේට් පාවිච්චි කරන්නේ හරිනේ ඔයාගේ කම්පියුටර් එක ගන්න ඔයාගේ කම්පියුටර් එකේ මම දෙවෙනි පාඩෙම උගන්වලා තියෙනවා පරිගණකයේ මොලය හරි පරිගණකයේ මොලය නැනම් brain of computer මොකද්ද පරිගණකයේ මොලය මොකද්ද අනේ පරිගණකයේ මොලය තමයි මධ්‍ය සැකසුම් ඒකකය එහෙම නැත්නම් central processing unit එක එහෙම නැත්නම් කෙටියෙන් කියනවා CPU පරිගණකයේ මොලය මධ්‍ය සැකසුම් මේකේ මේ පරිගණකයේ මොලය හැදිලා තියෙන්නේ මේ CPU එක හැදිලා තියෙන්නේ මෙන්න මේ ලොජික් ගේට්ස් වලින් මම පොඩ්ඩක් ඔය පරිගණ ඔය මොලේ ඇදලා තියෙන ලොජික් ගේට්ස් වලින් මම පොඩ්ඩක් පෙන්වන්නම් ඔයාලට පොඩ්ඩක් පෙන්වන්නම් ඔයාලට මම ඒක හැදිච්ච විදිය හැදිච්ච පොඩි මම Google එකෙන් ගත්ත ෆොටෝ එකක් මේ තියෙන්නේ පරිගණකයේ මොලයේ සැකස් මේ තියෙන්නේ පරිගණකයේ මොලය then CPU from boolean gates නේ CPU කියන්නේ පරිගණකයේ මොලේ පරිගණකයේ මොලය ඒ කියන්නේ මධ්‍ය සැකසුම් මේකකය හදන්න පාවිච්චි කරන දෙන මේ තාර්කික ద్వාර logic gates කියනවා ඉංග්‍රීසි වලින් සිංහලෙන් කියනවා තාර්කික ద్వාර හරි තාර්කික ద్వාර පාවිච්චි කරන දෙන මේ මධ්‍ය සැකසුම් මේකකය හදන්න පරිගණකය ඇතුළේ තියෙන හරි ඒ වගේ මේ තියෙනවා මේ තව අපි ෆොටෝස් බලමු අපි තව ෆොටෝස් බලමු මේ තියෙන්නේ තවත් ෆොටෝ එකක් මේ එක සැකස්ම ඔය මේ තියෙන ෆොටෝස් පුතා මේ පරිගණකයේ CPU ඩිසයින් CPU ඩිසයින් එක මෙන්න මේක තියෙනවා CPU ඩිසයින් එක මේ CPU ඩිසයින් with කියලා දාලා තියෙනවා ලොජික් ගේට්ස් වලින් දැන් ලොජික් ගේට්ස් වලින් CPU එකක් ඩිසයින් කරලා තියෙනවා මත් සැකසුම් එකකින් පරිගණකයේ මොලේ ඩිසයින් කරලා තියෙනවා ඉතින් මතක තියාගන්න ඔන්න අපේ කම්පියුටර් එකේ ප්‍රධානම ඩිවයිස් එකක් කරන පරිගණකයේ මොලේ කියන්නේ මධ්‍ය සැකසුම් මේකේ සෙන්ට්‍රල් ප්‍රොසෙසින් යුනිට් එක CPU කියලා කියනවා CPU එක හදන්න මේ තාර්කික ద్వාර යූස් කරනවා ලොජික් ගේට්ස් යූස් කරනවා CPU එක හදන්න එතකොට තව කෑෂ් මෙමරි මතක ඇතිනේ මේ ප්‍රධාන මතකය හා මධ්‍ය සැකසුම් මේක අතර අතරමැදියා විදිහට වැඩ කරනවා කියලා මම කියන්නේ මේ තියෙන කෑෂ් මෙමරි මේ කෑෂ් මෙමරි එක හදන්න පාවිච්චි කරලා තියෙන පුතා මේ ලොජික් ගේට්ස් යූස් කරලා තියෙනවා මේ තියෙන ලොජික් ගේට්ස් යූස් කරපු විදිහ කෑෂ් මෙමරි එක හදන්න පාවිච්චි කරපු ලොජික් ගේට්ස් යූස් කරපු විදිහ තමයි මේ තියෙන්නේ කෑෂ් මෙමරි එක හදන්න පාවිච්චි කරපු ලොජික් ගේට්ස් යූස් කරපු විදිහ තමයි මේ තියෙන්නේ පුතා තේරුණානේ ඔය තියෙන එකයි එහෙනම් ඔයාලට තේරුම් යන්න ඕනේ මේ තාර්කික ద్వාර මේ ලොජික් ගේට්ස් පාවිච්චි කරනවා මේ තාර්කික ద్వාර මේ ලොජික් ගේට්ස් පාවිච්චි කරනවා මේ ඉලෙක්ට්‍රොනික ඩිවයිස් වල මේ ලොජික් ගේට්ස් තියෙනවා
ෆෝන් එක ගන්න ස්මාර්ට් ෆෝන් එකේ ප්‍රොසෙසර් එක අපේ කම්පියුටරේ CPU එක අනේ එතකොට කෑෂ් මෙමරි ඊපස්සේ RAM අනේ ඔය වගේ ඉලෙක්ට්‍රොනික ඩිවයිසස් හදන්න අපි යූස් කරනවා මේ ලොජික් ගේට්ස් යූස් කරනවා අනේ ඉලෙක්ට්‍රොනික ඩිවයිස් හදන්න අපි මේ ලොජික් ගේට්ස් අපි යූස් කරනවා අනේ ලොජික් ගේට්ස් යූස් කළා තමා අපි ඉලෙක්ට්‍රොනික් ඩිවයිස් හදන්න පරිගණකයේ මොලේ CPU එක එතකොට ෆෝන් එකේ මොලේ CPU එකයි ෆෝන් එකේ ප්‍රොසෙසර් එක කියන්නේ CPU එක RAM එක කෑෂ් මෙමරි ඔය වගේ ඉලෙක්ට්‍රොනික් ඩිවයිස් හදන්න අපි පාවිච්චි කරන ලොජික් ගේට්ස් ලොජික් ගේට්ස් එතකොට ඔය ටිකක් ඉලෙක්ට්‍රොනික උපාංග ගොඩාක් ඉලෙක්ට්‍රොනික උපාංග තියෙනවා මෙතන මතක තියාගන්න ඕනි ඉලෙක්ට්‍රොනික් ඩිවයිස් ඉලෙක්ට්‍රොනික උපාංග හදන්න අපි පාවිච්චි කරනවා මොනවද අන්න ලොජික් ගේට්ස් අපි පාවිච්චි කරනවා ලොජික් ගේට්ස් පාවිච්චි කරන ඉලෙක්ට්‍රොනික උපාංග හදන්න තේරුණානේ ලොජික් ගේට්ස් පාවිච්චි කරනවා ඒක මතක තියාගන්න අනේ මම ලොජික් ගේට්ස් පොඩක් පෙන්නන්න අනේ ලොජික් ගේට්ස් මම පෙන්නන්න ලොජික් ගේට්ස් බලමු අපි ලොජික් ගේට්ස් මොනවද කියලා ලොජික් ගේට්ස් මේ තියෙන්නේ ඔන්න ඔය ලොජික් ගේට්ස් සමාව ගන්නන් තියෙන්නේ ඔන්න ඔය ලොජික් ගේට්ස් අනේ මේ තියෙන ලොජික් ගේට්ස් අනේ මම පෙන්නන්න මේ තියෙන ලොජික් ගේට්ස් ටික පුතේ මෙන්න මේ ලොජික් ගේට්ස් පාවිච්චි කරලා තමා ඔය කියන පරිගණකයේ මොලය ෆෝන් එකේ මොලය RAM එක කෑෂ් මෙමරි වගේ ඉලෙක්ට්‍රොනික ඩිවයිසස් බොහෝමයක් අපි හදලා තියෙනවා හරිද මොනවද මේ ලොජික් ගේට්ස් වලින් හදලා තියෙනවා මේ ලොජික් ගේට්ස් වලින් හදනවා ලොජික් සර්කිට් ලොජික් සර්කිට් එකක් පෙන්වන්න ලොජික් ගේට් වලින් හදනවා ලොජික් සර්කිට් ලොජික් සර්කිට් මේ තියෙන ලොජික් සර්කිට් එක මේ තියෙන එක ලොජික් සර්කිට් එක හරිද මේ තමයි එක ලොජික් සර්කිට් එක මේ තියෙන ලොජික් සර්කිට් එක හරිද ලොජික් ගේට්ස් මේ බං මෙතන එක ලොජික් ගේට් එකක් මේ මෙන්න මේ ලොජික් ගේට්ස් පාවිච්චි කරලා හදලා තියෙන්නේ මේ ලොජික් ගේට්ස් පාවිච්චි කරලා ලොජික් සර්කිට් හදලා තියෙනවා මේ තියෙන ලොජික් සර්කිට්ස් මෙන්න මේ සර්කිට්ස් තමයි ඉලෙක්ට්‍රොනික ඩිවයිස් වල තියෙන්නේ මේ ලොජික් ගේට් වලින් හදිච්ච ලොජික් සර්කිට්ස් තමයි ඉලෙක්ට්‍රොනික ඩිවයිස් වල තියෙන්නේ එහෙනම් මෙච්චරවා දැනගන්න ඉලෙක්ට්‍රොනික් ඩිවයිස් හදනවා ඉලෙක්ට්‍රොනික් ඩිවයිස් හදන්න පාවිච්චි කරන ලොජික් ගේට්ස් මේ තියෙන ලොජික් ගේට්ස් මේ තියෙන ලොජික් ගේට්ස් නැනම් තාර්කික ద్వාර මේ තියෙන තාර්කික ద్వාර පාවිච්චි කරන ලොජික් ගේට්ස් පාවිච්චි කරන ඉලෙක්ට්‍රොනික උපාංග හදන්න RAM එක කෑෂ් මෙමරි CPU පරිගණක කම්පියුටර් එක CPU එක ස්මාර්ට්ෆෝන් එක CPU එක හදන්න මේ ලොජික් ගේට්ස් යූස් කරනවා මේ ලොජික් ගේට්ස් වලින් හැදිච්ච සර්කිට්ස් තමයි යූස් කරන්නේ මේ තියෙන සර්කිට් එක අර මේ කිව්ව මෙතන පෙන්නපු ලොජික් ගේට්ස් නේ ඕ එක නෝයි මේ උගන්වනවා මේ ලොජික් ගේට්ස් වලින් හැදිච්ච ලොජික් සර්කිට්ස් තාර්කික පරිපථ තාර්කික ద్వාර වලින් හැදිච්ච තාර්කික පරිපථ පාවිච්චි කරනවා අපි මොකටද පුතා මතක තියාගන්න ඉලෙක්ට්‍රොනික ඩිවයිස් හදන්න පාවිච්චි කරනවා තේරුණා නේද එහෙනම් මෙන්න මේ වීඩියෝ එකේ මම ඉගැන්වුවේ මොකද්ද පුතේ මේ වීඩියෝ එකේ මම පොඩි දෙයක් ඉගැන්වුවේ පළවෙනි එක තමයි අපි පාවිච්චි කරන ගොඩාක් ඉලෙක්ට්‍රොනික ඩිවයිස් වල අනේ අපි පාවිච්චි කරන ගොඩාක් ඉලෙක්ට්‍රොනික ඩිවයිස් වල ඉලෙක්ට්‍රොනික ඩිවයිස් ඒ කියන්නේ RAM එක කෑෂ් එක පරිගණකයේ මොලේ CPU එක ෆෝන් එකේ මොලේ CPU එක ඒවා හදන්න පාවිච්චි කරලා තියෙනවා තාර්කික ద్వාර ඉංග්‍රීසි වලින් කියනවා ලොජික් ගේට්ස් පාවිච්චි කරලා තියෙනවා ඒ තමයි මේවා මේ තියෙන ලොජික් ගේට්ස් හරි ඕ එක නෝ එක නෑන්ඩ් එක ඇන්ඩ් එක XOR එක XNOR එක ඔහොම ගොඩාක් තියෙනවා නොට් එක වැෆර් එක එහෙම තියෙනවා හැබැයි ඔතනින් පහයි ඉගෙන ගන්න ඔයා මෙතනින් ලොජික් ගේට්ස් පහයි ඉගෙන ගන්න එහෙනම් ඉලෙක්ට්‍රොනික ඩිවයිස් හදන්න පාවිච්චි කරන තාර්කික ద్వාර ලොජික් ගේට්ස් වලින් හැදිච්ච පරිපථ මේ තියෙන පරිපථ ලොජික් ගේට්ස් වලින් හැදිච්ච පරිපථ ඔයා පාවිච්චි කරනවා අන්න මොකටද අපි ඔයාට ඉලෙක්ට්‍රොනික සර්කිට්ස් හදන්න ඉලෙක්ට්‍රොනික් ඩිවයිසස් හදන්න ඔය ඉලෙක්ට්‍රොනික් උපාංගල තියෙන සර්කිට් හදන්න පාවිච්චි කරනවා මෙන්න මේ ලොජික් ගේට්ස් මේ තාර්කික ద్వාර වලින් හැදිච්ච මෙන්න මේ ලොජික් සර්කිට්ස් පාවිච්චි කරනවා එහෙනම් අපි මේ පාඩම ඉගෙන ගන්න තාර්කික ద్వාර අර ඉලෙක්ට්‍රොනික ඩිවයිසස් හදන්න පාවිච්චි කරපු තාර්කික ద్వාර තමයි මේ පාඩමේ ඉගෙන ගන්න. ඉලෙක්ට්‍රොනික ඩිවයිසස් හදන්න පාවිච්චි කරපු තාර්කික ద్వාර තමයි මේ පාඩේ අපි ඉගෙන ගන්න.
අපි තාර්කික ద్వාර ඉගෙන ගමු මේ පාඩමේ. මොකනොටද තාර්කික ద్వාර පාවිච්චි කරේ? ඉලෙක්ට්‍රොනික ඩිවයිසස් හදන්න. ඉලෙක්ට්‍රොනික ඩිවයිසස් හදන්න අපි තාර්කික ద్వාර පාවිච්චි කරා. අනේ තාර්කික ద్వාර වලින් හැදිච්ච තාර්කික පරිපථ ලොජික් සර්කිට්ස් පාවිච්චි කරා. තාර්කික ద్వාර වලින් හැදිච්ච තාර්කික පරිපථ. තාර්කික ద్వාර ගොඩක් තාර්කික පරිපථයක්. මෙතන තාර්කික ద్వාර තියෙනවා. මේ තාර්කික ద్వාර එකතු වෙලා තාර්කික පරිපථයක් ඇදලා තියෙනවා. ලොජික් සර්කිට් එකක් ඇදලා තියෙනවා. ලොජික් ගේට්ස් වලින් ලොජික් සර්කිට්ස් හදනවා. තාර්කික ద్వාර වලින් තාර්කික පරිපථ හදනවා. ඔය පරිපථ තමයි ඉලෙක්ට්‍රොනික ඩිවයිස් ඇතුලේ තියෙන්නේ. RAM එක CPU කෑෂ් ඇතුලේ තියෙන්නේ. ඔන්න ඔයගේ මේ තියෙන්නේ. මේ බලන්න මෙතන දැන් මෙතන තියෙනවා ප්‍රොසෙසර් එකේ. මෙතන තියෙනවා කෑෂ් මෙමරි එකේ. මේක තියෙනවා. තේරුණා නේද? එහෙනම් මතක තියාගන්න. මේ ලොජික් ගේට්ස් අපි පාවිච්චි කළ තමයි. අනේ අපි ලොජික් සර්කිට්ස් හදන්නේ. තේරුණානේ? හරි. අපි මෙහෙම ලියාගමු. පළවෙනි පොයින්ට් එක එහෙම දාගන්න. මධ්‍ය සැකසුම් ඒකකය. මධ්‍ය සැකසුම් ඒකකය වරහන් ඇතුලේ CPU කමාවක්. මධ්‍ය සැකසුම් ඒකකයේ වරහන් ඇතුලේ CPU කමාවක්. RAM RAM කමාවක්. කමාවක්. ස්මාර්ට් ෆෝන්. ස්මාර්ට් ෆෝන්. ස්මාර්ට් ෆෝන්. ස්මාර්ට් ෆෝන්. SMART ස්මාර්ට්ෆෝන් වැනි ඉලෙක්ට්‍රොනික උපකරණ නිර්මාණය වී ඇත්තේ. වැනි ඉලෙක්ට්‍රොනික උපාංග නිර්මාණය වී ඇත්තේ. වැනි ඉලෙක්ට්‍රොනික උපාංග නිර්මාණය වී ඇත්තේ. වැනි ඉලෙක්ට්‍රොනික උපාංග නිර්මාණය වී ඇත්තේ. තාර්කික පරිපථ. තාර්කික පරිපථ වල එකතුවකිනි. තාර්කික පරිපථවල එකතුවකිනි. තාර්කික පරිපථවල එකතුවකිනි. තාර්කික පරිපථවල එකතුවකිනි. තාර්කික පරිපථවල එකතුවකිනි. එහෙනම් මම මොකද්ද කිව්වේ? මධ්‍ය සැකසුම් මේකකේ RAM එක RAM එක එතකොට ස්මාර්ට්ෆෝන් වැනි ඉලෙක්ට්‍රොනික උපාංග නිර්මාණය වෙලා තියෙන්නේ තාර්කික පරිපථවල එකතුවකිනි. තාර්කික පරිපථවල එකතුවකිනි. ඉංග්‍රීසි මීඩියම් මෙහෙම ලියා ගන්න. ඉංග්‍රීසි මීඩියම් මෙහෙම ලියා ගන්න. electronic devices electronic devices electronic devices like the central processing unit. Electronic devices like the central processing unit. Electronic devices like the central processing unit වරහන් ඇතුලේ CPU central processing unit වරහන් ඇතුලේ CPU කමාවක් RAM කමාවක් RAM කමාවක් smartphones 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 smartphone smartphone are built from a built are built are built. Smartphones are built from a collection 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 of logic circuit CIRCUITS logic circuits. එනම් මම කිව්වා ඔය ඉලෙක්ට්‍රොනික ඩිවයිස් ඉලෙක්ට්‍රොනික උපාංගවල RAM එක කෑෂ් එක ස්මාර්ට්ෆෝන් CPU පරිගණක මූලය වගේ ඩිවයිස් ඇතුලේ තියෙන්නේ මොකද්ද? තාර්කික පරිපථ
වල එකතුවක්. තාර්කික පරිපථ වලින් තමයි හැදිලා තියෙන්නේ. ලොජික් සර්කිට්ස් වලින් මේ තියෙන්නේ ප්‍රොසෙසර් එකේ ලොජික් සර්කිට් එක. මේ තියෙන්නේ ප්‍රොසෙසර් එකේ ලොජික් සර්කිට් එක. තාර්කික පරිපථ වල එකතුව මේ මෙතන එක පරිපථයක් මෙතන එක පරිපථයක් මෙතන එක පරිපථයක්. තේරුණානේ? තාර්කික පරිපථ වල එකතුවක් තමයි ඔය ලොජික් සර්කිට් වල මේ ඉලෙක්ට්‍රොනික උපාංගවල තියෙන්නේ. ඔය තාර්කික පරිපථයක් හැදෙන්නේ කොහොමද? මේ බලන්න මේ තාර්කික පරිපථ මේ ලොජික් සර්කිට්ස් හැදෙන්නේ කොහොමද? තාර්කික ద్వාර වලින්. මෙන්න මේ ద్వාර වලින් තමයි මේ තාර්කික පරිපථ හැදෙන්නේ. මේ පරිපථ වල එකතුවක් ඉලෙක්ට්‍රොනික උපාංගයක් කියලා කියනවා. තේරුණානේ? හොඳට අහගන්න. තාර්කික ద్వාර වලින් ලොජික් ගේට්ස් වලින් හැදුනා තාර්කික පරිපථය ලොජික් සර්කිට්ස්. මේ වගේ ලොජික් සර්කිට්ස් ගොඩක එකතුවක් මොකද ඉලෙක්ට්‍රොනික උපාංගයක් කියලා අපි කියනවා. තේරුණානේ? හරි. ඊළඟ පොයින්ට් එක. තාර්කික ద్వාරවල තාර්කික ద్వාරවල තාර්කික ద్వාර අල්දා යන්න වා යන්න රය යන්න ල යන්න තාර්කික ద్వාරවල එකතුවක් තාර්කික ద్వාරවල එකතුවක් තාර්කික පරිපථයක් ලෙස හඳුන්වයි. තාර්කික ద్వාරවල එකතුවක් තාර්කික පරිපථයක්. මේ තියෙන තාර්කික ద్వාර ඉතින් තාර්කික ద్వාර මේවල එකතුවක් තාර්කික පරිපථයක්. මේ පරිපථවල එකතුවක් ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එකක් ඇදලා තියෙනවා. තාර්කික ద్వාරවල එකතුවක් තාර්කික පරිපථයක් ලෙස හඳුන්වයි. ඉංග්‍රීසි මීඩියම් මෙහෙම ලියා ගන්න. ඉංග්‍රීසි මීඩියම් මෙහෙම ලියා ගන්න. ඊළඟ පොයින්ට් එක. A combination of logic gates is a combination of logic gates is a logic circuit. A combination of logic gates is a logic circuit. A combination of logic gates is a logic circuit. A logic circuit. අන logic circuit එකක් හැදිලා තියෙන්නේ තාර්කික පරිපථවල එකතුවක්. A combination of logic circuits. තේරුණානේ? A combination of logic gates is a logic circuit. A combination of logic gates. ඒ කියන්නේ combination of ඒ කියන්නේ logic gates ගොඩක එකතුවක් logic circuit එක තාර්කික පරිපථය. තේරුණානේ? පැහැදිලිද? පැහැදිලි. එහෙනම් දැන් දන්නවා කොටස් ටිකක් දන්නවා. මං කිව්ව මුලින්ම ඉලෙක්ට්‍රොනික උපාංග හැදිලා තියෙන්නේ තාර්කික පරිපථ වලින් කියලා. තේරුණානේ? අනේ තාර්කික පරිපථ හැදිලා තියෙන්නේ තාර්කික ద్వාර වලින්. තාර්කික ద్వාර ලොජික් ගේට්ස් තමයි මේ තියෙන්නේ. ඒවා ඉගෙන ගන්නවා. ලොජික් ගේට්ස් ඉගෙන ගන්නවා. මේ පාඩමේ උගන්වන්නේ ලොජික් ගේට්ස්. ලොජික් ගේට්ස් වල එකතුවක්. ලොජික් සර්කිට් එක. ඒක තාර්කික පරිපථයක්. තාර්කික පරිපථ මේ වගේ තාර්කික පරිපථ ගොඩාක් එකතු වෙලා මේ බලන්න. මේ වගේ තාර්කික පරිපථ ගොඩාක් එකතු වෙලා අන්න ඉලෙක්ට්‍රොනික ඩිවයිස් මේක නම් CPU එක හැදිලා තියෙනවා. තේරුණානේ? හරි. දැන් ඔන්න අපේ මාතෘකාවට යනවා. දැන් මෙතනින් එහාට ඉගෙන ගන්න. මෙතන දැන් මේවට ඕනි උනේ තාර්කික ద్వාරනේ. පරිපථ හදන්නත්, ඉලෙක්ට්‍රොනික ඩිවයිස් හදන්නත්, ඉලෙක්ට්‍රොනික උපාංග හදන්නත් අපිට ඕනි උනේ තාර්කික ద్వාර. එහෙනම් මේ පාඩමේ ඉස්සරහට ගෙනියන්නේ තාර්කික ద్వාර කියන මාතෘකාව. මාතෘකාව ලියා ගන්න. තාර්කික ద్వාර. ලොජික් ගේට්. හැමෝම ඉංග්‍රීසි මීඩියම් ලියා ගන්න. ලොජික් ගේට්. ලොජික් ගේට්. ලොජික් ගේට්ස්. තාර්කික ద్వාර. ලොජික් ගේට්ස්. තාර්කික ద్వාර කියලා ලියා ගන්න මාතෘකාව හැමෝම ලොජික් ගේට්ස්. අර තියෙන්නේ පෙන්වන ලොජික් ගේට්ස් කියලා ලියා ගන්න. තාර්කික ద్వාර. මෙතෙන්දී ආට උගන්වනවා තාර්කික ద్వාර ප්‍රධාන වර්ග දෙකක්. හරි. මෙතෙන්දී උගන්වනවා අපි ඒක කතා කරමු ඊළඟ වීඩියෝ එකේ. තාර්කික ద్వාර ගැන මෙතෙන්දී කතා කරන්නේ නැහැ. ලොජික් ගේට්ස් ප්‍රධාන වර්ග දෙකක්. හරි. ලොජික් ගේට්ස් ප්‍රධාන වර්ග දෙකක් කතා කරනවා. එකක් තමයි මූලික තාර්කික ద్వාර බේසික් ලොජික් ගේට්. අනිත් එක සංයුක්ත තාර්කික ద్వාර. අනිත් කම්බිනේෂනල් ලොජික් ගේට්ස් කියලා. ලොජික් ගේට්ස් වර්ග දෙකක් ගැන අපි මෙතෙන්දී කතා කරනවා. තේරුණානේ? හරි. එහෙනම් මේ පාඩම මෙතනින් එහා කන්ටිනියු කරගෙන තාර්කික ద్వාර ලොජික් ගේට්ස් ගැන තමයි කතා කරගෙන යන්නේ. ලොජික් ගේට්ස් ප්‍රධාන වර්ග දෙකයි. මෙහෙම ලියා ගන්න. ඒ යටතේ ලොජික් ගේට්ස් තාර්කික ద్వාර කියන මාතෘකාව යටතේ මෙහෙම ලියා ගන්න. තාර්කික ద్వාර ප්‍රධාන වර්ග දෙකකි. 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 ඉංග්‍රීසි මීඩියම් මෙහෙම ලියා ගන්න. There are two main types of logic gates. There are two main types of logic gates. There are two main types of logic gates. තාර්කික ద్వාර ප්‍රධාන කොටස් දෙකකි. තාර්කික ద్వාර ප්‍රධාන කොටස් දෙකකි. පළවෙනි එක ලියා ගන්න. මූලික තාර්කික ద్వාර. මූලික තාර්කික ద్వාර. මූලික
තාර්කික ద్వාර. ලියා ගන්න ඉංග්‍රීසි වලින් හැමෝම බේසික් ලොජික් ගේට්. මූලික තාර්කික ద్వාර. බේසික් ලොජික් ගේට්ස්. දෙවෙනි එක ලියා ගන්න සංයුක්ත තාර්කික ద్వාර. සංයුක්ත තාර්කික ద్వාර. අපි ඒකට කියනවා කම්බිනේෂනල් ලොජික් ගේට්ස්. කම්බිනේෂනල් 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 ලොජික් ගේට්ස්. කම්බිනේෂනල් ලොජික් ගේට්ස්. තේරුණානේ? හරි. එහෙනම් පුතා අපි මෙතන කතා කරන්නේ ඔන්න තාර්කික ద్వාරකෝ තාර්කික ద్వාර ප්‍රධාන කොටස් දෙකකට බෙදුවා. එකක් තමයි බේසික් ලොජික් ගේට් මූලික තාර්කික ద్వාර. දෙවෙනි එක සංයුක්ත තාර්කික ద్వාර කම්බිනේෂනල් ලොජික් ගේට්ස් කියලා කිව්වා. තේරුණානේ? හරි. මේ වීඩියෝ එක ඔච්චරයි කතා කරන්නේ. තේරුණානේ? මේ වීඩියෝ එක තව කොටස් ටිකක් තියෙනවා අහගෙන ඉන්න හොඳට. හරිද? එහෙනම් පුතා මතක තියාගන්න ඉලෙක්ට්‍රොනික උපාංග වල තියෙන්නේ තාර්කික පරිපථ. තාර්කික පරිපථ කියන්නේ තාර්ක ලොජික් සර්කිට්ස්. තාර්කික පරිපථ හැදිලා තියෙන්නේ ලොජික් ගේට්ස් වලින්. එහෙනම් අපි මේ පාඩම කන්ටිනියු කරන් යන්නේ ලොජික් ගේට්ස් ගැන තමයි කන්ටිනියු කරන් යන්නේ. ලොජික් ගේට්ස් ප්‍රධාන වර්ග දෙකයි. එකක් මූලික තාර්කික ద్వාර අනිත් එක සංයුක්ත තාර්කික ద్వාර. අනේ බේසික් ලොජික් ගේට්ස් අනේ කම්බිනේෂනල් ලොජික් ගේට්ස් කියලා ලොජික් ගේට්ස් වර්ග දෙකයි. ඔය ලොජික් ගේට්ස් කඩෙන් ගන්න පුළුවන්. IC විදිහට තමයි ලොජික් ගේට්ස් කඩේ තියෙන්නේ. අනේ IC විදිහට තමයි ලොජික් ගේට්ස් කඩේ තියෙන්නේ. IC අනේ මේ IC number of logic gates හරිද? IC විදිහට තමයි කඩේ තියෙන්නේ. හරිනේ. මේ IC විදිහට තමයි කඩේ තියෙන්නේ පුතා. අපිට ගන්න පුළුවන් IC විදිහට කඩේ තියෙන logic gates. ඉතින් අපිට ගන්න පුළුවන් අදාළ logic gates එක IC number එකව ගමන් ඒ logic gate එක දෙනවා. තේරෙනවද? අනේ අදාළ logic gates එක දෙනවා. දැන් මට ඕනි මෙහෙම ගන්නම්. මෙතන දෙනවා. මේ IC විදිහට තමයි මේ not logic gate එක not gate එකක් ඕන නම් 7404 කියලා ලියලා පස්සේ not gate එක දෙනවා. අනේ මේ තාර්කික ద్వාර මේ තියෙන මම පෙන්නන logic gates මෙන්න මේ logic gates ඕ no and එක නෑ and එක අවශ්‍ය කරලා XOR එක XNOR එක වගේ logic gates වලට කඩෙන් ගන්න තියෙන IC විදිහට. ඔයා කඩේට ගිහිල්ලා ඉල්ලන්න ඕනි. අනේ ඔයා කඩේට ගිහින් ඉල්ලන්න ඕනි පුතා. මේ IC number එකෙන් 7404 IC එකක් දෙන්නකොට පස්සේ not gate එකක් දෙන්න. 7408 අයිස් එකක් දෙන්න කිව්වට පස්සේ AND ගේට් එකක් දෙන්න. අනේ 7432 අයිස් එකක් දෙන්න කිව්වට පස්සේ OR ගේට් එකක් දෙන්න. මේ ගේට්ස් ගැන ලොජික් ගේට්ස් ගැන අපි කතා කරනවා තාර්කික ద్వාර ගැන ඉස්සරහට. කතා කරන AND එක ඔය එක not එක AND එක NOR එක. ඔය ටික කතා කරනවා මේ මූලික තාර්කික ద్వාර සහ සංයුක්ත තාර්කික ద్వාර යටතේ AND එක ඔය එක not එක NAND එක NOR එක ගැන කතා කරනවා. ඒව කඩෙන් ගන්න තියෙන IC විදියට මේ තියෙන IC 7404 එළියට පස්සේ not එක දෙනවා 7408 ඊට පස්සේ AND එක දෙනවා 7432 විතර ඕක දෙනවා එහෙම දෙනවා. එහෙනම් තේරුණානේ? ඒක තමයි මේ වීඩියෝ එකේ ඔන්න අන්තර්ගතය ඔච්චරයි. මොනවද පුතා පොඩ්ඩක් මතක් කරගමු. තාර්කික ద్వාර ලොජික් ගේට්ස් මේ තියෙන ලොජික් ගේට්ස් මේ ලොජික් ගේට්ස් වලින් ඇදලා තියෙනවා මෙන්න වගේ ලොජික් සර්කිට්. තාර්කික ద్వාර වලින් ඇදලා තියෙනවා මෙන්න වගේ තාර්කික පරිපථ. තාර්කික පරිපථ ගොඩක එකතුවක් ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එකක් හැදිලා තියෙනවා. CPU RAM එක, කෑෂ් මෙමරි එක, ෆෝන් ස්මාර්ට්ෆෝන් ඕන තරම් ඩිවයිස් එකක් තියෙනවා. අපේ කම්පියුටර් හැදිලා තියෙන ලොජික් ගේට්ස් වලින්. තේරුණානේ? හරි. ලොජික් ගේට්ස් කඩින් ගන්න පුළුවන්. ලොජික් ගේට්ස් ඊට පස්සේ කතා කරා ලොජික් ගේට්ස් ප්‍රධාන වර්ග දෙකයි. එකක් තමයි පුතා මොනවද? මූලික තාර්කික ద్వාර, බේසික් ලොජික් ගේට් අනිත් සංයුක්ත තාර්කික ద్వාර. මොකද්ද? කම්බිනේෂන් ලොජික් ගේට්ස් මේ තියෙන ඒවා කඩින් ඉල්ලන්න ඕනි IC විදිහට IC නම්බර් එක විදිහට ඉල්ලන්න ඕනි. ඊට පස්සේ ලොජික් ගේට් එක දෙනවා. not එක and එක or එක ඔය ටික දෙනවා. එනවනේ හරි. මේ අදට පුතා මේ වීඩියෝ එක ඉවර කරනවා. අපි ඊළඟ වීඩියෝත් එක්ක හම්බෙමු.